ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි යන්නේ වොෂින්ටන් DC පන්සලෙන් සංවිධානය කරපු අවුරුදු උත්සවයට. ඉතින් ඒකට අපිට ඇත්තටම යන්න හම්බුනේ මගේ දුව දහම් පාසල් යන්නේ ඒ පන්සලේ දහම් පාසලට. ඉතින් අපි ඩෙලවයා කියන ස්ටේට් එකේ ඉඳන් තමයි පැය දෙකක විතර දුරක් අද ආවේ. දහම් පාසල යන්නේ ඔන්ලයින්. ඉතින් සති දෙකකට සැරයක් තමයි දහම් පාසල තියෙන්නේ. ඉතින් මේ අවුරුදු උත්සවයේ සංවිධානය කරලා තිබුණ සංවිධායක මණ්ඩලයටත් ගුරුවරුන්ටත් ඉතාම සාර්ථකව කරගන්න උදව් වුණ හැමෝටම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවුරුදු උත්සවයේ පුරාවටම සම්පූර්ණයෙන් වගේ අරමුණු වෙලා තිබුණේ දරුවන්ට අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? අපි ලංකාවේ කොහොමද ඒක සමරන්නේ? ඒ වගේම සිරිත් විරිත් අවුරුදු ක්‍රීඩා, සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් ඒ වගේ ඒ දේවල් ගැන අත්දැකීම් ලබා දෙන්න තමයි. ඉතින් අද දවස මා හිතන්නේ දරුවන් වගේම දෙමව්පියෝ ඉතාම සතුටින් ගත කරා. ඉතින් මේ අවුරුදු උත්සවයේ කොටසක් තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. දෙවෙනි කොටසත් හරිම විනෝදයෙන් ගත කරා අපි. ඒ වීඩියෝ එක ඊළඟට මම ඔයාලට අරන් එනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකක් රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. සුන්දර වෙනස්කම් ලංකාවේ අපේ වැඩිහිටියට මතකයට එනවා ඇති බක් මාසයට පරිසරයේ ගහ කොළ ගෙඩි වලින් මල් වලින් පිරුණු කොහාගේ කෝල් නාදය දසතින් ඇසෙන ඒ සුන්දර කාලයක් මිනිස්සුන්ගේ බාල මහලු හැමෝගෙම සිත් සතන් ප්‍රීතියෙන් සතුටින් පිරුණු කාලයක් තමයි බක් මාසය කියන්නේ. ඉතින් ආරාධනාව ලහිරු විජේනායක මගේ ආදරණීය මිත්‍ර සහෘදයා ඒ වගේම අපේ දහම් පාසල්. All right. So we saw that, and then New Year is about a new beginning, and it's all about togetherness. So therefore, can you listen to what I'm trying to say? All right. So as you saw. Puta. And then you take that and go to the scene. ඉතින් මේ අවුරුදු උත්සවයේ ඇත්තට මම ඔයාලට ගේන වීඩියෝ එකේ තියෙන්නේ මගේ දුවගේ කියන level 1 එකේ දරුවන් කරපු ක්‍රීඩා ටික විතරයි. මේ අවුරුදු උත්සවයේ විවිධ තැන්වල කණ්ඩායම් හැදිලා එක එක වයස් ඛණ්ඩ දරුවන් එයාලගේ ඒ වයසට අදාළව අවුරුදු ක්‍රීඩා කරා.
ඉතින් ඔයා අද නම් මගේ YouTube channel එක ගැන දැනගත්තේ. මම වීඩියෝස් ගේන්නේ අපි ඇමරිකාවේ ලබන අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයා කැමති නම් මේ වගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න මේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ අවුරුදු උත්සවයේ දෙවැනි කොටස බලන්න මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.